කොහොමද යාළුවෝ? ඔන්න ඉතින් 2026 අලුත් අවුරුද්ද උදා වුණා. දැන් ඉතින් අපි ගෙදර වැඩ කරන්න තමයි යන්නේ. ඉතින් කිරි උතුරන්න තියෙනවා. ගොඩක් වැඩ තියෙනවා. දැන් කිරි උතුරන්නකට තියෙන්නේ 10:51ට. තව විනාඩි 29ක් වගේ තියෙනවා. එහෙනම් ඉතින් අපි එවෙලෙදි හම්බෙමු. මේක රැඳෙලා නේ පුතේ. ලකුණු මිතුරු ඔන්න මේ බාර. ලකුණු පත්‍ර මිතුරු. ඔන්න ඉතින් යාළුවනේ මොකද්ද? කිරි මුට්ටියේ ඉතුරුවා ඉතින් දැන් අපි අනිත් චාරිතවලට තමයි යන්න හදන්නේ. ඉතින් ඒ වෙලෙදි ඉතින් යාළුවනේ අපි දැන් කොස් කොලයක් කපන්න තමයි යන්නේ මේ කොස් අත්ත මල් පැලයට. ඔන්න ඉතින් අපේ තාත්තා කපාගෙන එනවා. අපි දැන් ඉතින් මේක මල් පැලෙන් එල්ලනවා. යම් විශාලනේ බලන්න. මෙන්න මේ ආකාරයට තමයි ඉතින් එල්ලන්නේ. යාළුවනේ එල්ලුවා. ඉතින් අපි ඒක අපි ඊළඟ ෂොට් එකෙන් බලමු මල් පැල. මෙන්න පීයයි උදැලගෙන ආවේ වඩල්ලන්න. මෙන්න අපේ තාත්තා. ඔන්න ඉතින් යාළුවනේ අපේ එළියේ පහනට තාත්තා පහන තියෙනවා. වටේම රචින දානවා. ඉතින් යාළුවනේ මල් පැල.
ඔන්න ඉතින් යාළුවනේ ඔන්න අපේ අම්මා තමයි ලින්දර කාසිය දාලා වතුර අරන් බෝතලෙ පුරවන්නේ. අපි බලමු. ඉතින් යාළුවනේ අපේ අම්මත් දැන් ලින්දේ වතුර අරන් එයාගේ වීදුරු බෝතලෙට වතුර පුරවන්න තමයි යන්නේ අපි. යාළුවනේ කහින අමාරුයි. ඔන්න යාළුවනේ ඉතින් ආහාර අනුභවයට කලින් බුද්ධ පූජා තියෙන අපේ තාත්තයි අම්මයි. මෙතන තමයි අර කැවිලි දෙක තියෙන්නේ. අපි ඉතින් ඒක තියනවා බලමු. එකක් තියෙනවා. එහෙම ගොඩක් දෙනෙක් කරන හැබැයි ඉතින් විවිධ අවස්ථා තියෙනවා. ආහාර අනුභවයේ වෙනකම් ඉන්න සමහර පුංචි දරුවෝ වගේ අය නම් කනවා. නේද? ඒ චාරිත්‍රික කිරීම කියන එක ඇත්තටම අපි පොඩි ළමයින්ට ඒක අපිට බලපෑමක් කරන්න බෑ. හරි කොහොමද අපි විශේෂයෙන් ආහාර අනුභවයේ video kan video pintu යාළුවනේ අපේ තාත්තයි අම්මයි ආච්චි සීයට කැවිලි පූජා කරන්න තමයි යන්නේ. ඉතින් යන්න තියන්න. ඔන්න ඉතින් යාළුවනේ දැන් අම්මයි තාත්තයි මමයි කරන්න යන්නේ ආහාර අනුභවය. එහෙනම් ඉතින් අපේ අම්මයි තාත්තයි පාන පතු ගන්න දැන් මම පතු ගන්න. එතකොට ඉතින් පාන පතු ගන්න ඉතින් ආහාර ගන්න.
ඔව් මේ ලැබා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සාමයෙන් සතුටු පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වෙනවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පොඩි දෙයක් කියනවා මම සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාලා මගේ වීඩියෝ එකට එක්කව වෙන්න. එහෙනම් මං ගියා මේ යන්නේ බ්ලොග්